අපිට සංසාරේ නුහුරු මොකද්ද? කුසල්. එතකොට ඔබම කියනවා නේද බණ අහනකොට අපේ හිතේ සැනසෙල්ලක් ඇති වෙනවා. අනේ ඒක නැගිටලා ගියාට පස්සේ නෑ. ওই කතාවේ යථාර්ථය මොකද්ද? ඒ තමයි බණ අහනකොට ලස්සන හීනයක් දැක්කා වගේ ඇති වෙනව නේද සතුට? ඒ සතුට අපිට ආගන්තුකයි. අපි සතුටු වෙලා තියෙන්නේ කාලා බීලා නටලා සින්දු කියලා පාටි දාලා ඇවිදලා අපිට දවසම බණක් අහනකොට සමහරට පැය දෙක තුන ගෙවා ගන්න බොහොම අමාරුයි. ෆිල්ම් එකක් බලනකොට ගේම් ගහනකොට Facebook එකේ ඉන්නකොට පාක් එකට ගිහිල්ලා ඇවිදිනකොට මොහොත ළඟ ඉන්නකොට දවස ගෙවෙනවා හොයාගන්න නැහැ. අකමැත්තෙන් එතනින් එන්නේ. අකමැත්තෙන් එන්නේ. මේ බණ අහලා දැන් නම් ඉවරයි වැඩසටහන කියනට අකමැත්තෙන් ගෙදර යන අය කවුද කියලා හිතන්න. අයියෝ ඉවරුණා මම නම් බෑ යන්න. පින්වතුනි දැන් මේ ඔක්කොම කියන්නේ තමාට තමාව පෙනීම පිණිස. එතකොට අපි තේරුම් ගන්න ඕන ඔබත් මම වෙන් වෙලා ඔයාලව මම ලොක්ෙක් වෙලා ඔයාලා දිහා මෙහෙම බිම්බලාගෙන මම කියන එක නෙවෙයි. අපි ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිහිට වෙන ශ්‍රාවකයෝ. මේ යුගයේ මටත් ඔබටත් මේ ගුණධර්මියෝ ආගන්තුකයි. ඉන්නවා යනවා. සීලේ එනවා යනවා. හිතේ සැනසෙල්ල එනවා යනවා. මෛත්‍රිය එනවා යනවා. මේක ඇතුලේ නතර වෙන්නේ නැහැ. මෛත්‍රිය නතර වෙන්නේ නැහැ. සීලේ නතර වෙන්නේ නැහැ. ඇතුලේ සමාධිය නතර වෙන්නේ නැහැ. ජීවිතයේ යථාර්ථයේ දකින්න ප්‍රඥාව නතර වෙන්නේ. දැන් මට කියන්න ආගන්තුකයි නා. දැන් මේ ආගන්තුකයාට ආගන්තුක බව නැති කරගන්න තියෙන සිස්ටම් එක මොකද්ද? ආගන්තුකේකට ආගන්තුක බව නැති කරගන්නේ කොහොමද? දැන් ඔයාලා ඉස්සල්ලාම ඩුබායි රටට ආවට පස්සේ ඩුබායි රටට ආගන්තුකයිද නැද්ද? මෙතන ඇති ඉස්සල්ලාම ඩුබායි රටට ඇවිල්ලා කෑම කෑවට පස්සේ පළවෙනි දවස් දෙක තුන වමන යන්න ආපු අය. ඔන්න අම්මලා ඔළුව හොල්ලනවා. ඊට පස්සේ අයියෝ මේවද මැරෙනකල් කණ්ඩ තියෙන්නේ කියලා. නමුත් දැන් ඒව හුරුයි. කොහොමද හුරුුනේ? නැවත නැවත පරිභෝග කිරීම තුළ. නැවත නැවත පරිභෝග කිරීම තුළින් තමයි ආගන්තුක බව නැති වෙන්නේ. එහෙනම් අත්හැරීම කියන එක ආගන්තුකයි නේද? අත්හැරීම නැමැති ආගන්තුක බව නැති කරගන්නේ කොහොමද? නැවත නැවත අත්හැරලා